සුබ දවසක් ඔයාලට. අපි දැන් අද අන්බොක්ස් කරන්න යන්නේ AliExpress එකෙන් ගෙන්නපු සුපිරිම බඩුවක්. මේක මම ගොඩක් දවස් වෙනවා ගෙන්නලා. මට මේකට ගියේ රුපියල් 325ක් විතර. මම හිතුවේ නේ ගෙන්නුවට පස්සේ මේක මෙච්චර හොඳ එකක් වෙයි කියලා. මේක තියෙන ලයිට් එකක්. බලමු බොක්ස් කරලා. මෙච්චරයි තියෙන්නේ ආයෙ මොකක්ද නෑ. ආයෙ මොකද ඇතුලේ නෑ. සාමාන්‍යයෙන් මට මේ පළවෙනි වතාවට තමයි AliExpress එකෙන් මේ කහ පාට බෑග් එක බඩුවක් ආවේ. ඉතින් මට හඳුනගන්න බැරිුණා මම දාපු ඕඩර් එකක්ද කියලා. ඒත් මං දැම්ම ඕඩර් එක. මෙතන බල්බ් මීටරයකට අඩුයි ටිකක්. මීටරයකට අඩුයි. සාමාන්‍ය මීටරයක් විතර දිග බල්බ් එකක් තියෙනවා මං ගාව. මේක පිටිපස්සෙන් යනවා ඕනි මේක කලවන්න පුළුවන්. මේ කොලේ ගලවලා ඕනි තැනක අලව ගන්න පුළුවන්. මේ දාපල කියන්නේ සිවිලින් වුණත් අලවන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන පොඩි USB පෝට් එකක් දීලා තියෙනවා. අරගේ චාර්ජර් එකට ගන්න මේක පත්තු කරන්න පුළුවන්. ඒ වගේම මෙතන අමුතුම සීන් එකක් තියෙනවා. මම ඒක දැනගත්තේ ගෙන්නුවට පස්සේ. ඒකින්ද තමයි මේ බල්බ් වල සුවිශේෂී වෙන්නේ. අන්න ඒකයි ඔයාලට දැන් මේ අනිවාර්යෙන්ම මම පල්ලෙහාන් ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් ඕඩර් එකක් ගන්න. බලමු කොහොමද දැන් බල්බ් වල පත්තු වෙන්නේ කොහොමද ලයිට් සිස්ටම් එක කියලා. මම චාර්ජර් එක සෙටප් කරගත්තා. දැන් මේ දෙක සෙට් කරන්න තමයි තියෙන්නේ. ඊට කලින් කාමරේ ලයිට් ඔෆ් කරගන්න. කාමරේ ලයිට් ඔෆ් කරා. මේ තියෙන්නේ බල්බ් වල ගොඩක් තියෙයි. මෙන්න මෙතන මම ඔයාලට තියනවා කොහොනේ මේ ස්විච් එකේ බටන්ස් තුනක් තියෙනවා. මේ බටන් තුනෙන් අපිට පළවෙනි එකේ පොඩ පස්සේ පාට වෙනස් කරන්න පුළුවන්. 1යි 1යි 3යි 4යි 5යි 6යි 7යි 10යි 11යි 12යි පාට 12ක් තියෙනවා මෙතන. දෙවෙනි ස්විච් එකෙන් එළිය අඩු වැඩි කරන්න. තුන්වෙනි ස්විච් එකෙන් මේකේ ඔය බල්බ් කොහොමද වෙනස් වෙන්න ඕනේ අන්න ඒක රටාව වෙනස් කරන්නේ තුන්වෙනි ස්විච් එකෙන්. රටක් තියෙනවා බර ගානක් මම හිතන්නේ. දැන් කාමරයට ස්මූත් විදියට මේ ලයිට් වලට දාලා තියන්න පුළුවන්. රැට දොජින වෙලාවට උනත් කාමරේ පැත්ත බිත්තියෙන් උඩ සිවිලින් එකේ උනත් ගහන්න පුළුවන්. මේකෙන් දැන් මම 1 මීටරයනේ ඕඩර් කරේ. ඔයාලට මීටර් 10ක් විතර ඕඩර් කරන්න පුළුවන් රුපියල් 1000කට අඩුවෙන් හිතනවා. මම දැම්ම මීටර 3ක් විතර තවත්. ඔයාලත් දාගන්න ඕඩර් එකක් ඉක්මන් කරලා දැන් අවුටෙන් account එකක් හදුවා. මේකෙන් වයර් මීටර 10ක් විතර දාන්න. එහෙමයි මේකේ සිස්ටම් එක යන්නේ. දැන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් තව මේ වගේ කාමරේ ඩිසයින් කාමරේට අලුත් දේවල් කාමරේ ලස්සන වැඩි කරන්න අලුත් ඩිසයින් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. AliExpress එකෙන් සාමාන්‍ය කාමරයක් කොල්ලෙක්ගේ කාමරයකට සුපිරියට හරියන එක කෑලි තියෙනවා. හදවල් මං හඳක් ඕඩර් කරලා තියෙනවා. බිත්තිය අලවන හඳක්. ඒක තිබ්බම ලයිට් එකක් තියෙනවා කියලා. අපි බලමු ඕඩර් එක ආවට පස්සේ කොහොම වෙයිද කියලා. ඉතින් සුබ දවසක් වේවා කියලා වීඩියෝ එක ඉවර කරනවා.